ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම එක්ස්ප්ලෝර් එපික් YouTube නාලිකාවෙන් අදත් ඔයාලව මුණ ගැහෙන්න ආවේ මුහුදේ තවත් අපූර්ව අත්දැකීමක් අරගෙන. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක tap කරලා bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ආයුබෝවන් යාළුවනේ, අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ගන්ධර ප්‍රදේශයේ අලුතින්ම ඉදිවෙමින් පවතින දීවර වරාය පරිශ්‍රයටයි. මේ දැන් ඔබ දකින්නේ දවසේ වෙහෙසකර රාජකාරිය නිමා කරලා එක පෙළට වරාය ඇතුළට ඇතුල් වෙන දීවර බෝට්ටු සමූහයයි. දහවල් හෝ උදෑසන කාලයේ මහා සාගරයත් එක්ක සටන් කරන්න යන මේ දිරිය මිනිස්සු නැවතත් ගොඩබිමට පියමනින්නේ රාත්‍රී කාලයේදීය. තමන්ගේ දහඩිය කඳුළු වල ප්‍රතිඵලයක් විදිහට ලැබුණු වටිනා මාළු අස්සන්නත් එක්ක. නිල් දියවර මත හෝරා කිහිපයක් ගත කරපු මේ අතිශය වෙහෙසකර වගේම අවදානම් සාගත ගමනේ අවසාන අදියර තමයි මේ මොහොතේ ඔබ දකින්නේ. ගන්ධර වරායේ රැ නිහඬතාවය බිඳගෙන තවත් බෝට්ටුවක් ගොඩබිමට ලං වෙනවා. මේ ශබ්දය, මේ කලබලය ඒ පිටුපස තියෙන්නේ මොහොතේ පාළු තනි කරගත්ත මිනිසුන්ගේ කතාවයි. කරෙජ්ජට පෙඟුණු දැල් අතරේ ඔවුන්ගේ මාළුගෙන ආපු අස්සන්න තියෙන්නේ දහඩිය සෝල විතරක්ම නෙවෙයි. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගෙවපු වටිනා කාලයයි. සමහර විට අපි මේ දිහා බලන්නේ නිකම්ම බෝට්ටු ටිකක් උඩට ගෙනියන්න පුළුවන්. නමුත් මේ සාගරයේ අභියෝගයේ ජයගත් දිවේ මිනිසුන්ගේ ගෙදර එන විත්‍රමාන ගමන. දාවන තුරු පිණි බෑවිල්ල බෝට්ටුව පදින තුරු සයුරේ සෙලවිල්ල ගොඩ එන මඩුගලට කෝල්ලයක් ගහලා අමාල් දේවුවා. ඔව්. තාමත් දැල බේරි ගන්න දේවුණා. උළු රසනාර බේරු ටයර් දෙක මෙහෙම වෙලා මෙහෙම වුණා. යන්නේ අද පුරවාගෙන ආදියමේ අගාදයේ දරුවන් රකින්න ඇතට යනවා. තෝරුන්හා ලොකු ලොකු මෝරුන් මාවරුව පුරා ගොඩට ගෙනවා. ඔරු කඳක් දිරාලා කොල්ල වෙලනු කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවිතේ මගේ බිරිඳ නිදිවරන් සාදා දුන් බතුත් තරන් මා සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් ආදියමේ. පාලිත මාමා තමයි මේ ඉන්නේ. ඉතින් පාලිත මාමා අද පාලිත මාමාගේ අස්සන්න දැලෙන් වෙන් කරගන්න ගමන් ඉන්නේ. ඉතින් මට ඇහුණා කියනවා දැන් මේ දීව රස්සාව කරනකොට නොයෙකුත් බාධක එනවා. ඉතින් ඒ බාධක අතරින් දියවැල් එක බාධකයක්. ඉතින් මාළු අස්සන්න නෙලා ගන්නකොට සමහර දවසට දියවැල් එක්ක ඉතින් මාළු අස්සන්න අඩු වෙනවා, වැඩි වෙනවා. ඉතින් ඒක කාලගුණය අනුව වෙනස් වෙනවා. ඉතින් මාමේ දියවැලක් කියන්නේ මොකද්ද? දියවැලෙන් කොහොමද බේරෙන්නේ? බෝට්ටුව කොහොමද ගෙනියන්නේ? ඉතින් ඒ දියවැලක් අහුණු දවසට කොහොමද ඉතින් දවස ඒ කියන්නේ අරිස්සමට ආයිමත් ගොඩට එන්නේ? දියවැල කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත්. දියවැල කියන්නේ දැන් අපි දැන් දැල් දානවා. දාලි කරලා ඊට පස්සේ පාවෙල යනවා වැඩි දියවැල කියන්නේ. ගොප් පාවෙනවා. දියවැල හයි දවසට පාවෙනවා. දියවැල කියන්නේ පාවෙනවයි කියන එක තමයි දියවැල හයියේ කියන්නේ. ඒ කියන්නේ කාලගුණය අනුව ඒකේ දියවැල හයිය වෙන්න පුළුවන්
ඒ පාලුණයක් තමයි වෙනස් වෙන්නේ නේ. ඔව්. දැන් මේ කුරුල්ලෝයි කියලා මේ අවුෙන්නෙම නැහැ නේද? ඒක කුරුල්ල මාළු. අවුරුදු දැන් දෙකක් තුනක් හතරක් තිස්සේ නේ කුරුල්ල හවුන්නේ නැහැ. කුරුල්ලන්ට සාමාන්‍යයෙන් මාළු මාකට් එකේ කොහොමද මිල? කුරුල්ල හවුෙන්නෙත් නැහැ නේද මේ දවස්වල මෙහි. ඒක නිසා ටිකක් ගන්න. ඔව්. අව දැන් නම් පේන්න තිබුණේ නැහැ කුරුල්ල මේ දවස් ටිකේ. පොඩ්ඩක් මේ දැන් අද අහුවෙලා ඉන්නේ බෝල්ලෝ. සාමාන්‍යයෙන් බෝල්ලෝ කිලෝ එකකට මාළු මාකට් එකේ සාමාන්‍යයෙන් මිලක් නියම වෙනවා. දැන් මේ දවස්වල සාමාන්‍ය කිලෝ එකක් 100ක් විතර වගේ යනවා. රුපියල් 1000ක් 900ක් වගේ වුණා. අවක ටිකක් ක්ලියර්. බෝට්ටුවක් ගත්තම මහ බෝට්ටුවක සාමාන්‍යයෙන් දීවරය යනවා 5ක් 6ක් වගේ යනවා. ඉතින් මේ වගේ පොඩි බෝට්ටුවක් ගත්තම පොඩි බෝට්ටුවක යන්නේ සාමාන්‍යයෙන් දෙන්නෙක් තුන්දෙනෙක් යනවා. තුන්දෙනෙක් උපරිම තුන්දෙනෙක් වගේ තමයි යන්නේ. ඉතින් දැන් වීඩියෝ එකේ තිබුණ විදියට දැන් පොඩි බෝට්ටුව ගොඩට ආවට පස්සේ ඉතින් මේ දැලෙන් මාළු වෙන් කරගන්න දැලෙන් මාළු බේරන්න ඉතින් අවට ඉන්න ඉතින් සාමාන්‍යයෙන් එතන බෝට්ටු වෙනකොට සාමාන්‍යයෙන් ඉන්නවා පිරිසක්. ඒ ඉතින් තමන්ගේ පවුලේ අය වෙන්නත් පුළුවන් නැත්නම් යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම වට වෙනවා පොඩි බෝට්ටුව ආවට පස්සේ. ඉතින් පොඩි බෝට්ටුව ඇවිල්ලා ඊට පස්සේ අර දැලෙන් මාළු වෙන් කරගන්න ඉතින් ඒගොල්ලෝ උදව්වට එනවා. ඉතින් එහෙම තමයි මෙතන වැඩ ටික වෙන්නේ. ඉතින් අපි බලමු හෙට උදේට කොහොමද මාළු මාකට් එකේ තත්ත්වය කියලා. හරි. ඉතින් මාමට බොහොම ස්තුතියි අපිට මේ විස්තර ටික ලබලා දුන්නට. ඉතින් ගොඩක් ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා. ඒගොල්ලෝ ආසයි මේ වගේ දේවල් බලන්න. ඉතින් මේ විස්තර අපිට දුන්නු ඒ මාමටත් බොහොම ස්තුතියි. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. දරුවන් රකින්න ඇතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මාවරුව පුරා ගොඩට ගෙනවා මගේ හුරු කඳ දිරාලා කොල්ල වෙලන් කැඩීලා ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ මගේ බිරිඳ නිදිවරන් සාදා දුම්බතුත් තරන් මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම් මාදිය මේ අගාදේ දරුවන් රකින්න ඇතට යනවා තෝරුන් හා ලොකු ලොකු මෝරුන් මාවරුව පුරා ගොඩක ගෙන